මේ තියෙන්නේ අපේ ට්‍රිප් එකේ 3 වෙනි දවස. එහෙම නැත්නම් 3 වෙනි කොටස. ඉතින් අපි අද යන්නේ වාව් සෆාරි එක බලන්න. ඉතින් එහෙනම් එකතු වෙන්න මාත් එක්ක. අපි ඉතින් වාහනේ පාක් කරන තැනට ඇවිල්ලා වාහනේ පාක් කරලා බැහැලා එද්දි මෙන්න මේ වගේ සුන්දර දසුනක් තමයි දැක්කේ. බලමුකෝ මේ මොකක්ද කියලා. දැන් අපි ආවේ සෆාරි යන්න සත්තු බලන්න. ඉතින් මෙතන මේ මගේ පිටිපස්සේ තවත් ෂතෝ එකක් පැරිස් වල තියෙන පැරිස් නෙමෙයි අවුට් ඔෆ් ෆ්‍රාන්ස් වල තියෙන ෂතෝ කියන්නේ රජමාලිගා. මං කලින් ඉතින් මේකත් හරිම ලස්සන රජමාලිගාවක්. අද නම් ගොඩාක් රස්නේ දවසක්. ඉතින් ඒ නිසා ටිකක් මහන්සිත් වැඩි වතුර තිබහත් වැඩි. යන්න ආස නිසා යනවා ඇරෙන්න අවුවත් එක්ක යන්න හරිම කම්මැලි කමක් ඇති වුණා. අපි ගියා ටිකට් ගන්න. ටිකට් ගන්න ගියපු තැනදී තමයි මේ වීඩියෝ ටික ගත්තේ. ඉතින් මෙතන තියෙන සෆාරි එකට අදාළ චූටි අයිටම්ස් ඔයගොල්ලන්ට ස්වීනියර් විදියට එහෙම නැත්නම් මතක සටහන් විදියට තියාගන්න පුළුවන් දේවල්. ඉතින් සෆාරි එකේ කියන්නේ සත්තුන්ගේ පුංචි ළමයි ආස චූටි කී ටැග්ස් ඒ වගේම පොත් බුක්මාර්ක් ඊට පස්සේ දුදූලා ඒ වගේ ගොඩාක් දේවල් මෙතන ගන්න තියෙනවා. ඉතින් දැන් අපි යමු සෆාරිය බලන්න. එක තියෙන්නේ. අපි මේ තීරණය කරා වාහනයෙන් යන්න සෆාරියට. එන්න පුතේ ඉක්මනට සෆාරි එක වාහනයෙන් යන්න තීරණය කරා. මොකද රස්නෙත් වැඩි පහින් ගියාම ගොඩක් ටයර්ඩ්ලු. හැබැයි කට්ටිය යන්නේ නම් පහින්. අපිට බෑ පහින් යන්න ඕවේ. එනිසා අපි වාහනයෙන් යනවා. ඔන්න ඉතින් සෆාරිය අපේම වාහනේ තමයි අපි යන්නේ. මේකේ ගහලා තියෙනවා 1 2 ඇතුල් කරන්න බෑ 3 4 යන්න පුළුවන්. තමයි ගහලා තියෙන්නේ. මෙන්න මේ විදිහට තමයි ඔන්න සෆාරි එකට ඇතුල් වෙන්න තියෙන්නේ. වගේ කිනනේ පොකු බෝලයක්. අපිට ටිකට් චෙක් කරන්න තියෙන මෙතන. Okay, you get down from the car. Stay inside the car. යන්න කලින් නීති රීති ටිකක් තියෙනවා. හෝන් ගහන්න බෑ. ඊට පස්සේ වේගෙන් යන්න බෑ. ෂටර් කිසිම විදියකින් අරින්න බෑ. ඒකට හේතුව තමයි පුහුණු කරපු සත්තු නෙමේ ඉන්නේ. ප්‍රහාර එල්ල කරන්න පුළුවන් විදියේ එකක් දාරුණු සත්තු තමයි ඉන්නේ. ඉතින් ඒ නිසා තමයි මේ නීති රීති තියෙන්නේ. ඉතින් වේගෙන් යන්න එපා කියලා තියෙනවා. ඉතින් ඒකට හේතුව තමයි සත්තුන්ට ඒක ඩිස්ටර්බ් වෙන නිසා. එහෙනම් ඉතින් අපි ගිහිල්ලා බලමු ඇතුළට. කනෙක්ට් එකේ දාලා තියෙනවා මේ මරන්න හදිසි කාර්යයක් කරනලා තියලා දුවිලි කාගෙන. කුමාරප කියන්නේ පානේ. අයියෝ අධ්‍යාපනය කියන එක තින්න බෑ. අන්න අලි ඉන්නවා. මම වෙන ඔය වැඩ. ඌ හිතාගෙන ඉන්න මේක මොකක් කියලාද දන්නේ නැහැ. මෙහෙත් ඉතින් ලංකාවේ වගේ කියන දේ අකුරටම පිළිපදින මිනිස්සු නැත්තේව නැහැ ඉතින්. හැබැයි ඉතින් ඒකෙන් වෙන්නේ මේ සතුන්ට හිරිහැරයක්. ඉතින් ඒක තේරුම් ගන්න බැරි පිස්සු මෝඩ මිනිස්සුත් ඉන්නවා. මේක හරිම ලස්සන අත්දැකීමක්. ඉතින් මං හිතන්නේ මගේ ජීවිතේ පළවෙනි වතාවට තමයි මේ සෆාරි එකට යන්නේ. ඉතින් මං ගිහලා තියෙන සත්තුවත් තියෙන සත්තු බලන්න විතරයි. ඉතින් මේ වගේ වාහනයකින් ගිහලා බලනවා කියන්නේ අමුතුම අත්දැකීමක්. ඔන්න ඕගොල්ලෝ නොමැන්ඩි එනවා නම් මේ අත්දැකීමත් ගන්න. නොමැන්ඩි නෙමෙයි එහෙනම් පැරිස් වල ඉඳලා තියෙන උපරිම කිලෝමීටර් 50ක් වගේ තියෙනවා. පැරිස් වල ඉඳන් එනවා. වාහනේම ගිහිල්ලා බලන්න පුළුවන්. Goat? Deer? Yeah, I'm looking at. අන්න එයාගේ උඩ තියෙන්නේ මේ කෑම.
Look how they serve the food. There is another oxus over there also. What's the Ox. You don't know the ox? Yeah, I know. විශේෂයෙන්ම මේ වගේ රස්නේ කාලේ වාහනෙන්ම ගිහිල්ලා මේ අත්දැකීම ලබන්න පුළුවන් වෙච්ච එක ගැන ඇත්තටම සතුටුයි. මොකද නැත්තම් නම් මහන්සිය දාඩිය පෙරාගෙන වතුර තිබ්බහ ගියා නම් අපිට ඇත්තටම මේක එන්ජොයි කරන්න බැරි වෙනවා. මොකද මම වැඩි ඇවිදින්න කැමති කෙනෙක් නෙමේ නිසා මට කොහොමත් එපා වෙන්න තිබ්බ. මම අගදී මට එක්ක හස්බන්ඩ්ටයි බබාටයි යන්න කියලා පැත්තකට වෙන්නත් තිබ්බා. ඒගොල්ලෝ යන ගන්න නැද්ද දන්නේ නැහැ සීප්‍රල. ඉතින් ඔයාලට චූටි බබාලා ඉන්නවා නම් ඔන්න ඔයාලට පුළුවන් මේ සෆාරි එක බලන්න යන්න මේ සමයකේදී ඔයාලගේ වහනෙම ගිහිල්ලා බබාලටත් පෙන්නලා කිසිම අපහසුතාවයක් නැතුව සෆාරිය හොඳින් එන්ජොයි කරලා එන්න පුළුවන්. Look at that. Shaking the head. Looking at you instead. What is it doing? මෙයාලා ඇත්තටම හරිම ලොකු සත්තු. ඒ කියන්නේ ප්‍රමාණයෙන් ගත්තොත් ගොඩාක් ලොකුයි, ගොඩාක් කුසයි. ඇත්තටම ඕගොල්ලෝ සෆාරි එක යනවා නම් පොඩක්වත් ෂටර් නම් අරින්න යන්න එපා. මෙයාලා ඇත්තටම ප්‍රහාරයක් එල්ල කරොත් කන්ට්‍රෝල් කරගන්න බැරි වෙනවා. ඒ තරම්ම මේගොල්ලෝ හරිම විශාලයි. Look, Tanu. How they walk. Their color is different than the other one. Yeah, brown. How they walk. How they walk. ඉතින් මේ දසුන නම් හැමතැනම වගේ තිබ්බා. පැස්බරාගේ බිත්තර. ගොඩාක් තිබ්බා පැස්බරා බිත්තර. හැමතැනම වැඩිපුරම මං හිතන්නේ හිටියේ පැස්බරාලා. Karami Gamma. Pesbara. Hira, be careful, there's an ostrich crossing the road. අම්මෝ යාගේ සයිස් එක. මෙයා පාර මැදින්ම ඇවිල්ලා. Pesbaraට මොකක් කරේ පණිඩයක් කියන්නේ. Look how they walk. Look how they walk. They're trying to. That's mom. Huh? That's mom. මෙයා ඇවිල්ලා බලන්න පණිවිඩයක් කියන්න. Hey, don't let them cross the road. Wow. අම්මෝ. Hey, please drive carefully because there's an ostrich still crossing the road. There's another one over there. I think they are guarding us. නෑනේ සුපුන් අවුව වුණාට එයාට ප්‍රශ්නයක් නෑනේ. Hey. ඇයි ආවිල්ලා මේ That's very ආෆ්‍රිකන් රටවල් වල සත්තුනේ. ඒගොල්ලන්ට රස්නේ ඔරොත්තු දෙනවා. They look like me when it's time to sleep. දැන් අපි යන්නේ ඇෆ්‍රිකන් අලි බලන්න. ඇත්තටම මේගොල්ලෝ හරිම කැතයි. එහෙම කියන්න මම දන්නේ හොඳ නරකද කියලා. ඒ වුණාට ආසියාවේ අලි තමයි මම හිතන්නේ ලෝකේ ඉන්න ලස්සනම අලි මේගොල්ලෝ. මට තේරෙන්නේ නැහැ මේගොල්ලෝගේ වයස බලා ගන්නවත් ඒ තරම්ම හරිම කැතයි. වයිෆ් තමයි ඒ වගේම ඒගොල්ලෝ කිට්ටු වෙලා ඇදිලා ගිහිල්ලා මම දන්නේ මේ පරිසරයේ ඉඳද කියලා. හැබැයි ලංකාවේ ඉන්න මේ ජාන්විත අලියැත්තුන්ට නම් මේගොල්ලෝ සමාන කරන්න බෑ. කොහොමද ආසුදු? ලොකු රෝමත කියන්නේ. I thought we get to see this. දල දෙක හරිම කොට. අපලද? නෑ කොටයි. කැතයි යන්නේ. You look tired as I am. ඒ හොඳ වෙලා දාලා ගන්නේ. ඈපෙන්නේ. ඊ බලන්නකො කැත. Tata. Where are we? ස්පෙෂල් එකක් දාලා ගත්තා නම් හරියනවා. ෆේෂන් නෙමෙයි වයසයිද කොහෙද? ඒක කොහෙද? Tata hinawa. නෑ අලි කියන්නේ එහෙම තමයි ලොකු ඇක්ටිව්. අන්න හපොයි. අපොයි බඩගිනි වෙලානේ තනකොළ ටික Yeah, me too. Look at that. පොල් මලක් කොළුවේ ගහලා වගේ. Just look like one of mom's clients. ඔව් අතෝ. Huh? එනට ලස්සනයි සුපුන්. පුදුම ලස්සනයි යා. පොඩ ඉන්න. මමින්න. කොහෙද රෙද්ද හදනවනේ.
ඉතින් දැන් අපි යන්නේ ටිකක් භයානක සත්තු ඉන්න Animals ප්‍රදේශයකට. of Asia ද එහෙනම් තියනද? ඉතින් ගිහිල්ලා බලමු මෙහි ඉන්නේ කවුද කියලා. මේ ටිකේ ගොඩක් වෙලාවට හිටියේ වලස්සු සහ නරි. හැම තැනම වගේ. 3 of them. ඉන්නවා. ඔන්න ඒ සුපුන් වලහට ඇටැක් කරන්න හදන්නේ ෆ්‍රොග්. Go. men Where's the frog killing? බැරි වෙලාවත් මේ හරියද නම් මොනම විදියකටවත් ෂට එකක් අරින්න හිතන්න එපා. මොකද මම ඈත ඉන්න සතු දිහා බලාගෙන ඉඳිද්දි මම දන්නෙත් නැහැ මේ වාහනේ ජනේලෙට කිට්ටු කරලම තමයි මෙයා හිටියේ. මම අන්තිම මොහොතේ තමයි දැක්කේ මෙයා ඉන්නේ ජනේලේ ගාවම නේද කියන එක. ඒ කියන්නේ වාහනේ දොර ළඟ. This looks like a dog. මේ කැමරයකට පේනවා වගේ කැමරක? නෙමෙයි, මේගොල්ලෝ නෑ, නෑ, ගොඩාක් අර විශාලයි. ඒ නිසා ඇත්තටම බය හිතුණා. සෆාරි එක ඉවරයි දැන්. අපි කෙලින්ම ගෙදර. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ නිවාඩු දවස් දෙකත් එක්ක මගේ වැකේෂන් එක ඉවර කරේ. එහෙනම් ආයි තවත් ලස්සන වීඩියෝ එකකින් ඉක්මනින්ම හම්බෙමු. America! Look,